ඔන්න යාළුවනේ අදත් මම ඔයාලට පුංචි වීඩියෝ එකක් අරන් ආවා. part 2 එක වශයෙන් my life in Germany. So හරිම විශේෂ තැනක් සුන්දර කැලියක තමයි මම ඉඳගෙන ඉන්නේ මේ වෙලාවේ. හරි නිස්කලංකයි හුළඟ හමනවා. මේ කොහෙද? කැලේ මැද තියෙන අපූරු මොන්ටිසෝරියක් ගැනයි මම කියන්න යන්නේ. ඉතින් මේ කින්ඩර්ගාර්ටන් එක අපි කියන්නේ මෙතෙන්ට වයිල්ඩ් කින්ඩර්ගාර්ටන් කියලා. ඉතින් ඉතාම ලස්සන කන්සෙප්ට් එකක් රූඩොල්ෆ් ස්ටයිනර් නමින් කියන එයා ළඟ ගොඩාක් කන්සෙප්ට් ජර්මනියට හඳුන්වලා දුන්නා. නමුත් ඒකෙන් එක කන්සෙප්ට් එකක් තමයි මේ වයිල්ඩ් කින්ඩර්ගාර්ටන්. ඉතින් මේ දරුවෝ සෙල්ලම් කරන තැන්. දැන් මේ කන්සෙප්ට් එක යටතේ මෙහෙමයි මේක යන්නේ. මේ වගේ වයිල්ඩ් ඩොෆ් කින්ඩර්ගාර්ටන් ගොඩාක් තියෙනවා ජර්මනියේ එක පළාත්වල. හැබැයි එහෙම හැම පළාතෙම නැහැ. ඊටාම මම ඉන්න පළාතේ ඇත්තටම I'm so lucky to have so nice place and so philosophically and spiritually people have done a lot of things in Germany. රූඩොල්ෆ් ස්ටයිනර් හොයාගත්ත එක්තරා කොන්සෙප්ට් එකක් තමයි මේ වයිල්ඩ් කින්ඩර්ගාර්ටන් කියන කොන්සෙප්ට් එක. ඒක යටතේ මේ දරුවෝ ඒ කියන්නේ මොන්ටිසෝරියේ වයසේ ඉන්න දරුවෝ ඒගොල්ලන්ගේ දවස සම්පූර්ණ ගත කරන්නේ මේ කැලේ මැද. ඉතින් රෙදි සීතලයි ජර්මනියේ වින්ටර් සීසන් එකට. නමුත් ඒ තද සීතලේ තද වැස්සේ උනත් මේ දරුවෝ ඉන්නේ මේ කැලේ ඇතුලේ. ඉතින් මේ මොන්ටිසෝරි එක රන් කරන්න වෙනම ට්‍රේන් කරපු ගුරුවරු ඉන්නවා. ඉතින් මේ ඒගොල්ලන්ගේ ලස්සන ක්ලාස් රූම් එක. කැලේ මැද තියෙන හරිම ලස්සනයි. ගස්වල කොටන් වලින් තමයි හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ චෙයාර්ස් ටික. ඉතින් උදේට ඒගොල්ලන්ගේ රිචුවල්ස් තියෙනවා. ඒ රිචුවල් අනුව තමයි ඒගොල්ලෝ මේ පටන් ගන්න දවස. ඉතින් ඒගොල්ලන්ට ලියන්න කරන්න ඒ කියන්නේ අකුරු ලියන්න, ගණන් ලියන්න, ගණන් හදන්න එහෙම පොත්පත් මේ දරුවන්ට දෙන්නේ නැහැ. මේක වෙනම කොන්සෙප්ට් එකක්. මේගොල්ලෝ අවුරුදු පළමු අවුරුදු 3 ඇතුළත සම්පූර්ණ ඒගොල්ලන් කාලය ගත කරන්නේ මේ නේචර් එකත් එක්ක. දෙඩි වරුෂාවක් ආවොත් මෙන්න මේ පොඩි තියෙන හට් එකේ ඇතුළට වෙලා ඒගොල්ලන්ට හිටියකි. ඉතින් මේ හට් එක ඇතුළටත් අපි මේ සෝලාර් පවර් එකෙන් තමයි ෆන්ක්ෂන් වෙන්නේ. මේ කොන්සෙප්ට් එක යටතේ මෙතෙන්ට එන දරුවෝ ඒගොල්ලන්ගේ ජීවිතයේ මුල් කාලේ සම්පූර්ණ ගත වෙන්නේ මේ නේචර් එකත් එක්ක. ඉතින් මේ කොන්සෙප්ට් එක මේක ප්‍රයිවට් කින්ඩර්ගාර්ටන් එකක් නැත්නම් මොන්ටිසෝරියක්. මේක සම්පූර්ණයෙන්ම ෆන්ඩ් වලින් තමයි රන් වෙන්නේ. ඉතින් මේ කොන්සෙප්ට් එක කරගෙන යන්නට ඒ දරුවන්ගේ පේරන්ට්ස්ලා දෙමව්පියෝ ගොඩාක් උත්සාහයක් දරනවා. මේ ඒගොල්ලන්ගේ පුංචි සෙල්ලම් ගෙවල් කැලේ මැද තියෙන්නේ. ඉතින් ඒ දරුවන්ට වින්ටර් කාලේට අනින්න වෙනම ඇඳුම් තියෙනවා. දැඩි සීතලේ වුණත් දරුවෝ ඉන්නේ එළියේ. ඉතින් ඒගොල්ලන්ගේ ඉමුනිටි එක හරි very high. ඒගොල්ලෝ ඉක්මනට අසනීප වෙන්නේ නැහැ. දවස පුරාම ඒගොල්ලෝ ඉන්නේ ෆ්‍රෙෂ් එයා එකේ. ඉතින් ඒ වගේ මේ නේචර් එකත් එක්ක දුවන තැනක් මෙතන. ඉතින් මේක මගේ ගමේ තියෙන්නේ. මගේ දරුවොත් මෙතෙන්ට තමයි ආවේ. ඉතින් මට ඇත්තටම සතුටුයි මේ ගැන කියන්න, පෙන්නන්න. මේ වනාන්තරේ නැත්නම් මේ කැලේ ගොඩාක් විශාල වනාන්තරයක්. ඒ කියන්නේ ලොකු ස්පේස් එකකට යනවා මේක. එතන ඉන්න දරුවෝ ඇත්තටම මේ අර බයෙන් එහාට යන්න එපා, මෙහාට යන්න එපා, ඔයාට මොකක් හරි වෙයි කියන ඒ කොන්සෙප්ට් එකෙන් බැහැර වෙච්ච දරුවෝ. ඒගොල්ලන් trust myself. So ඒ කොන්සෙප්ට් එකෙන් තමයි මේගොල්ලෝ මෙතෙන්ට එන්නේ.
මොකද මේ ගුරුවරු මෙතන ඇති 3 දෙනෙක් වගේ. නමුත් ඒගොල්ලෝ හැම එකම ඒ දරුවන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා බය කරන්නේ ඕක කරන්න එපා මේක කරන්න එපා ගහේ නගින්න එපා කියලා. නමුත් දරුවන්ට නිදහස දීලා තියෙනවා. ඒ වගේම මේක සංරක්ෂිත කැලෑවක්. ගහක් උනත් කැපුවොත් ඒ ගහ එහෙම තියෙන්න ඕන ගෙනියන්න කරන්න තහනම්. ගස් එතනම සමහර වෙලාවට යාදිරලා යනවා. ඉතින් මේ දරුවෝ ගොඩාක් ඒගොල්ලන්ගේ කාලය ගත කරන්නේ මේ නේචර් එකේ තියෙන දේවල් එක. කෝටු, අතු, කොළ, ගස්, පස් ඒ හැම එකක් එක්ක. දැන් නම් වැස්සක් ඒගෙන එන්නේ. මං හිමීට වීඩියෝ එක නතර කරලා නැවත ඔයගලන්ව හමු වෙන්නම්. ඕකේ. එහෙනම් ඔයගොල්ලෝ සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.